ඔන්න ඉතින් අපි ගොඩාක් දවසකට පස්සේ travel video එකක් අරන් ආවා. ඉතින් ඔයාලා අපෙන් අහලා තිබුණානේ travel video එකක් නැද්ද කියලා. ඉතින් අපි ගොඩාක් busy වෙලා හිටියේ. ඒක නිසා තමයි travel video එකක් ගේන්න බැරි වුණේ. ඉතින් මේ ඔයාලට පේන්නේ 2025 අවුරුද්දේ අපේ මුල්ම travel video එක. ඉතින් අපි යන්නේ රිවර්ස්ටන් කන්ද නගින්න තමයි. අද අපේ ගමනට අපේ නැන්දි මාමි එකතු වෙලා ඉන්නේ. මුලින්ම අපිට කකා යන්න දේවල් ටිකක් ගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් ඒවත් කකා අපි යන්න පටන් ගත්තා. අපිට ඉතින් නුවර ඉඳලා නම් පැය 3ක් විතර යන නිසා ටිකක් දුර ගිහිල්ලා අපි ගත්ත කෑම වලින් ටිකක් අපි 4 දෙනාම කන්න තමයි මේ හදන්නේ. ඔයාලට පේනවනේ මම මේ වඩේ එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඔන්න ඉතින් දැන් අපි ගමන ආයෙත් පටන් අරගෙන යන ගමන් ඔයාලට මේ පේන්නේ මේ පැත්තේ තියෙන ලස්සන පරිසරය කොහොමද කියලා. ඉතින් මේ ඈතින් පේන පොලිමට තියෙන ලස්සන කඳුආවල් ටිකක් ඒවත් බල යන ගමන් අපි පාරේ ඇඹුල් peer තියාගෙන කට්ටිය හිටියා. අපි ඒවත් කකා තමයි ඉතින් මේ යන්නේ පේනවනේ. අපි යන පාර දෙපැත්ත කොහොමද කියලා. ලස්සන තේ ඇතුආවල් ගස්වැල් වලින් මාරම ලස්සනට වෙලා තියෙනවා. අපි මේ ඉතින් දෙපැත්තම ලස්සන බල හොයාලටත් මේ ලස්සන පෙන්වන්න කියලා හිතාගෙන තමයි මේ වීඩියෝ ක්ලිප් ටික අරගත්තේ. ඔන්න ඉතින් ටිකක් දුර යනකොට වාහනේ ට්‍රැෆික් එකකුත් තිබුණා. සෙනග ගොඩාක් යනවා. ඉතින් නිවාඩු දවසක් නිසා කන්ද තරණය කරන්න. ඔන්න ඉතින් ඔයාලා ඒ දැක්කේ පාර අයිනට වෙන්න තිබුණු පොඩි දියැලක්. ඔන්න දැන් ඉතින් කන්ද තරණය කරන්න ඕනි තැනට ආවා. වාහනේ දාලා ටිකටුත් අරගෙන යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් හස්බන්ඩ් තමයි අපිවත් වීඩියෝ කරගෙන ඉස්සරහට යන්නේ. ඉතින් අපි මේ යන පාර දෙපැත්තේ මාරම ලස්සනයි. මේ දකින්නේ පාර දෙපැත්තේ තියෙන එනසල් ගස් බල අපි යනවා. මොකද ඒවා කොහොමද වැවෙන්නේ කියලා බලන්න මම මාරම ආසාවෙන් හිටියේ. ඔන්න ටිකක් දුර යනකොට ලස්සන තැනිතලා බිමක් හම්බුණා. කඳු යාවල් පොලිමට තියෙනවා බල අපි ආයෙ යන්න පටන් ගත්තා. ඔන්න ඉතින් යන අතරමඟ සුදු පාට මල් පිපුණු ලස්සන ගස් ටිකක් හම්බුණා. මමයි නැන්දි මල් ටිකක් කඩලා බැලුවා සුවඳයිද කියලා. ඉතින් මේ විදිහට තමයි අපි ගමන යන්නේ. ගොඩාක් ලස්සන එක ළඟ ගස් වැවිලා තිබුණා. ඒවත් බල තමයි අපි මේ යන්නේ. ඉතින් මේ ගමන කොච්චර ආසාවෙන්ද ගියේ කිව්වොත් මම මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් හිතුවේ මේ වගේ පරිසරයක් මැදින් මට ආපහු යන්න තිබුණා නම් කියලා. ඉතින් ගොඩාක් දුර යන්න අමාරු නිසා කැලෑ මැදින් පොඩි පාරවල් මිනිස්සු හදාගෙන තිබුණා. අමාරුවෙන් බඩ ගාගෙන හැම පාරවල් වලත් ගියා. ආව්ව සැරයි අපිට තව මහන්සි තව නගින්නක් තියෙන නිසා අයිස් පලන් අරගත්තා. ඔයාලටත් පේනවනේ මම මේ වෙන්න අයිස් කනවා. ඉතින් ඔයාලට ඈතින් අර පේන කඳු වැඩියේ උඩටම නගින්න තමයි අපි හදන්නේ. කොච්චර නැංගද කියනවනම් ගොඩාක් දුර ගියා. ඒත් අපිට කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ. මොකද කියනවනම් අපි 4 දෙනා කියව සතුටින් කන්ද නැගපු නිසා. ඉතින් ටිකක් දුර යනකොට තැන්දලා බිම වෙනකොට අපිට ලොකු පඩිබෙරවල් ටිකක් තමයි හම්බුනේ. ඉතින් ඒ ටික අපි නගිනකොට නම් ටිකක් අමාරු වුණා. මොකද සෙනඟ ගොඩාක් හිටිය නිසා. ඔන්න ඉතින් මම අතේ තිබ්බ බෝතලෙත් මාමිට දීලා අමාරුවෙන් එනවා. ඔන්න ඊට පස්සේ ටිකක් දුර යනකොට ආයෙත් ගස් අතරින් ලස්සන කඳු යායවල් පෙනුණා. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒ කඳු යාය. අපි දැන් නම් උඩටම ඇවිත් පොඩි පාරකින් තමයි යන්නේ. දෙපැත්තේ ලස්සන කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවනේ. ඉතින් කැලේ මැදින් තියෙන පොඩි පාරවල් ගොඩාක් අමාරුවෙන් තමයි අපි ගියේ. මොකද සෙනඟ වැඩි නිසා. ඔන්න ඉතින් ගමනේ අවසානාන්තයට ආවා. පල්ලෙහා ඉඳලා අපි දැක්කේ මේ ටවර් එක ගාවට තමයි අපි ආවේ. ඉතින් මේ මාම්මිගේ පිටිපස්සෙන් අපිත් යනවා. තව යන්න පුළුවන්ද බලන්න. මෙතන ඉඳන් පල්ලෙහාට බලනකොට මාරම ලස්සනයි. දැන් මේ එතනින් ටිකක් ඉස්සරහට ඇවිත් view එක පේන විදිය තමයි අපි පෙන්නන්නේ. ඉතින් ඒ තැනත් බලලා අපි මේ හිමින් පහළට බහින විදිය තමයි ඔයාලට පේන්නේ. ඉතින් මාරම ලස්සනයි පේනවනේ view එක කොහොමද කියලා. ඉතින් අපි මේ යන්නේ එන ගමන් යනවා කියලා හිතාගෙන හිටපු view point එකකට. ඔයාලට මේ පේන්නේ එතෙන්ට යන පාර දෙපැත්ත කොහොමද කියලා.
ඉතින් මේ තැන ලස්සනයි වගේම මහන්සි වෙලා කන්ද නැගපු අපි හැමෝටම මාර සනීපයක් තමයි මෙතන දැනුනේ. සීතල හුලඟත් එක්ක මට නම් මෙතනින් යන්න බෑ කියලාමයි හිතුනේ. ඉතින් මම මේකට වොයිස් කරද්දිත් ඒ වෙනස කියා ගන්න බැරි තරම් දෙයක් වුණා. ඔයාලට පේනවනේ ඈත කඳුරායත් එක්ක පහළ බලද්දි නම් බය හිතුණා. ඉතින් එතන ටික වෙලාවක් ඉඳලා අපි කැලෑ පාරකින් ඉක්මනට යන්න තමයි හදන්නේ. අපි එතනින් වීල් එකට නැගලා මගක් ඇවිල්ලා අපි ගෙනාපු කෑම කාලා එහෙම නාන්න ආවා. නානේව නම් වීඩියෝ කරගත්තේ නෑ. සිවස්ටන් ආපුවාම තව ගොඩාක් තැන් බලන්න තියෙනවා. ඒ තැන් වලට අපි ගියේ නෑ වෙලාව මදි නිසා. ඉතින් අපේ ගමන ඔච්චරයි. ඉතින් ඒ වයිබ් එක විඳින්න ඔයාලත් අනිවාර්යෙන්ම යන්න. අදට මම ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.